Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න මම අද ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවේ මිනි vlog එකක් අරගෙන. ඉතින් බලමුකෝ අද මේ vlog එකෙන් මම මොනවද ඔයගොල්ලන්ට ගේන්නේ කියලා. හරි ඉතින් ඔන්න ඇත්තටම මේක මම රෙකෝඩ් කරේ වෙසක් එකට කලින්. හැබැයි ඉතින් බිසි වුණ නිසා ඔයගොල්ලොත් එක්ක කලින් ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් මේ වෙසක් එකට කලින් අද අපේ බබාගේ නර්සරි එකේ බබාලා සිල් ගන්නවා. ඉතින් ඒ නිසා අද මම බබාගේ ක්ලාස් එකට පොටෑටෝ කරේ එකක් හදාගෙන තමයි යන්න ඉන්නේ. ඉතින් ඇත්තටම මම කලින් හිට ප්ලෑන් කරා මගේ මීල් ප්ලෑන් එක උදේට මේ කහ රයිස් එකක් හදලා දැන් අල කරිනේ හදාන්නේ. එතකොට චිකන් කරි හදලා ඔහොම රස රෙසිපි එකක් තිබ්බා. හැබැයි කොහොම හරි රෑ මට මගේ ස්ටඩි වැඩ වගේක් තිබුණ නිසා මට කොහොම හරි උදේ නැගිටින්න පරක් වුණා. ඉතින් මම දැන් හදන්නේ හරිම සිම්පල් රෙසිපි එකක්. ඉතින් ඔන්න මම ටක් ගාලා අල කරි එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට අල ටික ඔක්කොම මම හොඳට සුද්ධ කරලා පොඩි කෑලි වලට කපා ගත්තා. කපාගෙන ඉතින් මම චුට්ටක් තැම්බෙන්න ලිපෙන් තිබ්බා. ඉතින් ලුණු චුට්ටක් දාලා ඉතින් මේ විදිහට තමයි තැම්බෙන්න ලිපෙන් තිබ්බේ. ඉතින් මම ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි ළමයි කියන්නේ ගොඩකට මේ වගේ කරි එකක් හදන්න. ඉතින් නැත්තම් අපි තුන් දෙනාට හෝ ඉතින් අපේ ගෙදර කට්ටියට විතරනේ ඉතින් හදන්නේ. ඉතින් මල් ළඟ ඉතින් ඇත්තටම මේක හදන්න ලොකු කුක්කුයා එකක් නැහැ. ඒ නිසා මම හිතුවා මගේ ළඟ තියෙන දෙක කුක්කුයා දෙකකින් මේක හදා ගන්නවා කියලා කරි එක. ඉතින් ඔන්න මම ටක් ගාලා හාල් මැස්සෝ ටික ඇත්තටම සුද්ධ කරලා දුන්නේ හස්බන්ඩ්. ඉතින් එයා ටක් ගාලා ඔක සුද්ධ කරලා දුන්නාට පස්සේ මම සෝදලා පිරිසිදු කරලා ඉතින් ඔන්න හාල් මැස්ස බැදුමක් තමයි ටක් ගාලා හදා ගන්න යන්නේ අල කරි එක හදන නිසා. ඉතින් මගේ අල ටික හොඳට තැම්බුණාට පස්සේ ඉතින් ඔන්න මම ටක් ගාලා අල කරි එකත් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදපු කෑලි මිරිස් දාලා සැරට හදපු මගේ හාල් මැස්ස බැදුම. ඉතින් ඔන්න මෙන්න මේ භාජනයට තමයි මම මගේ අල හොදි එක දාගත්තේ. ඉතින් හිතුවට වඩා ඇත්තටම රසට ආවා. මම චුට්ටක් මේ ඩවුට් එකෙන් වගේ හැදුවේ මේක හොඳට එයිද ටිකක් වැඩිපුරකට කට්ටියකට හදන ෆස්ට් ටයිම් නේ. ඉතින් ඔන්න පේනවනේ මෙයත් සිල් ගන්න යන රෙඩි. හරි ඉතින් මේ ඒ දවසේම තමයි ඉතින් මං හිතුවා පැස්ටා එකකුත් හදා ගන්න ඕනේ කියලා. ඉතින් අද මම හදන්නේ මේ ජම්බෝ ෂෙල් පැස්ටා එක. හරි ඉතින් ඕගොල්ලොත් මේ විදිහට හදලා නැත්නම් අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න. හරිම රසයි. ඉතින් චූටි බබාලා එහෙම ආසාවෙන් කයි. මොකද මගේ බබාත් හරිම ආසාවෙන් කන රෙසිපි එකක් තමයි මේක. ඉතින් ජම්බෝ ෂෙල්ස් ටික මම ඉතින් මේ විදිහට හොඳට මේ බොයිල් කරගන්නයි හදන්නේ ඉස්සෙල්ලම. ඉතින් වතුර එකක් ලෙපේ තියලා ඉතින් ඒක බොයිල් වෙනකොට මම මේකට අද යූස් කරන්නේ සුදු ලුණුයි ලුණු ගෙඩියකුයි කැරට් අලේකුයි විතරයි. ගොඩාක් කිලෝලු જાති මේකට දාගන්නේ නැහැ. මොකද මට මේක ඉක්මනට හදා ගන්නත් ඕන නිසා. ඉතින් මම කලින්ම මේ විදිහට චිකන් ටිකක් හොඳට සෝදලා පිරිසිදු කරලා මේ තැම්බෙන්න තියලා මෙන්න මේ විදිහට ෆ්‍රයි කරගත්තා. හොඳට බටර් දාලා තමයි ෆ්‍රයි කරගත්තේ. ඔයිල් දැම්මේ නැහැ. ඉතින් පේනවනේ ඔය අතර ඉතින් මගේ පැස්ටා ටිකත් හොඳට තැම්බෙනවා. ඉතින් ඔන්න ඔය බබාත් ඉතින් ළඟට වෙලා ඉන්නවා. මොකද ඉතින් එයා එක කන්න ආසයිනේ. ඉතින් ওই විදිහට මම කැරට් එතකොට සුදු ලුණු ටිකත් හොඳට චූටි කෑලි වලට කපා ගත්තා. ඔන්න ඉතින් මගේ පැස්ටා ටික හොඳට බොයිල් වෙලා තියෙන්නේ. ඉතින් මම ඕක පැස්ටා එක බොයිල් වුණාට පස්සේ පැස්ටා හරි නූඩ්ල්ස් හරි හදනවා නම් ඊට පස්සේ ආපහු සාමාන්‍ය වතුරෙන් හොඳට හොදලා මේ විදිහට පිරෙන්න තියෙනවා. ඉතින් පේනවනේ බබාටත් මම චුට්ටක් පාඩම් වැඩ ටිකක් ඒ අතර දුන්නා. මම කෑම එක හදාගන්නකම් කරන්න කියලා. ඉතින් එයාටත් ওই ටික කරන ගමන් තමයි මම කෑම ටික හදාගත්තේ. ඉතින් බබත් හරිම ආසයි එක එක ඇක්ටිවිටීස් කරන්න. ඉතින් මමත් හරිම ආසයි බබත් එක්ක ඇක්ටිවිටීස් කරන්න. ඉතින් මමත් හරියට එන්ජොයි කරනවා එයත් එක්ක සෙල්ලම් කරද්දී යාගේ දේවල් කරද්දී. ඉතින් මම කහ රයිස් එකත් මේ විදිහට
හදාගත්තා කොහොම හරි. ඉතින් මේ විදිහට තමයි බබාගේ ලන්ච් බොක්ස් එකක් නෙමෙයි අතරම ස්නැක් බොක්ස් එක මම හදාගත්තේ. ඉතින් පේනවනේ මගේ කහ රයිස් එකත් හැදිලා තියෙන්නේ. ලක්කලාවට මගේ කෑම හදන දේවල් ඔක්කොම එකපාර හදලා තියාගන්නවා. මොකද මට ඒක ලේසි නිසා. මට මගේ බබත් එක්ක මගේ ටයිම් එක ගොඩාක් ස්පෙන්ඩ් කරන්න මට තියාගන්න ඕන නිසා. ඉතින් මේ හදන දවල්වලයි රෑටයි ඕන කෑම. ඉතින් ඊට පස්සේ ටක් ගාලා ඉතින් කෑම හදලා ඉවර වෙලා බබාගේ පොටැටෝ කරි එකත් අරගෙන අපි ඉතින් යන්න ලෑස්තුනේ බබාගේ නර්සරි එකට. ඉතින් ඊට පස්සේ ඉතින් ඔන්න ඔහම තමයි එදා දවසේ ගෙවුනේ. ඉතින් මං හිතනවා ඔයා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න නැති කියලා. ඉතින් ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.